අපේ මාතෘ භූමියේ බලාත්කාරයෙන් අල්ලා ගැනීමෙන් පසුව කන්දුරට අඩි 5000ට වඩා උස සිරුවනාන්තර භූමිය කපා විනාශ කොට තේවගා කළා. ගෝලීය තත්ත්වය අනුව ස්වභාවික පරිසරයේ සමතුලිතභාවය රැකීමට නම් අනිවාර්යයෙන්ම අඩි 5000ට වඩා උස සියලු භූමිය වනගත කළ යුතුයි. මේ මහා විනාශය දැන්වත් නවත්තපල්ලා. තොපේසේ නොකළහොත් එදාට මම ජීවිතුන් අතර සිටින්නත් නොසිටින්නත් පුළුවන්. නමුත් නායම් වලින් කඳු කඩා වැලීම් වලින් සියදහස් ජනයා මිය යාම වළක්වා ගන්නට බැරි වෙනවා. ආසියානු සංවර්ධන බැංකුව අපිට එකඟතාවය පළ කරනවා. අපි ඉල්ලලා තියෙනවා මේ මධ්‍ය කඳුකරේ ඇත්ත තත්ත්ව අපිට නිරීක්ෂණය කරලා දෙන්න කියලා. සමහර වාර්තා පළ වෙන මධ්‍ය කඳුකරේ ගැන බයයි කියලා. ඒ නිසා අපි ඒ වාර්තාන අඩි 5000කට වඩා වැඩියෙන් ජීවත් වෙන ප්‍රදේශ යලි වනවගාව ඇති කරන්න ඕන. අපි එම ඉඩම් සහ දේපල ආණ්ඩුවේ වන්දි දීලා පවරා ගන්න කටයුතු කරනවා. සුදු අධිරාජ්‍යවාදීන් අපේ මාතෘ භූමියේ බලාත්කාරයෙන් අල්ලා ගැනීමෙන් පසුව කන්දුරට අඩි 5000ට වඩා උස සිරුවනාන්තර භූමිය කපා විනාශ කොට තේවගා කළා. ගෝලීය තත්ත්වය අනුව ස්වභාවික පරිසරයේ සමතුලිතභාවය රැකීමට නම් අනිවාර්යයෙන්ම අඩි 5000ට වඩා උස සියලු භූමිය වනගත කළ යුතුයි. මේ මහා විනාශය දැන්වත් නවත්තපල්ලා. තොපේසේ නොකළහොත් එදාට මම ජීවිතුන් අතර සිටින්නත් නොසිටින්නත් පුළුවන්. නමුත් නායම් වලින් කඳු කඩා වැලීම් වලින් සියදහස් ජනයා මිය යාම වළක්වා ගන්නට බැරි වෙනවා. ආසියානු සංවර්ධන බැංකුව අපිට එකඟතාවය පළ කරනවා. අපි ඉල්ලලා තියෙනවා මේ මධ්‍ය කඳුකරේ ඇත්ත තත්ත්ව අපිට නිරීක්ෂණය කරලා දෙන්න කියලා. සමහර වාර්තා පළ වෙන මධ්‍ය කඳුකරේ ගැන බයයි කියලා. ඒ නිසා අපි ඒ වාර්තාන අඩි 5000කට වඩා වැඩියෙන් ජීවත් වෙන ප්‍රදේශ යලි වනවගාව ඇති කරන්න ඕන. අපි එම ඉඩම් සහ දේපල ආණ්ඩුවේ වන්දි දීලා පවරා ගන්න කටයුතු කරනවා.